අපි අද යන්නේ නෙළුම් කුළුණ බලන්න. නෙළුම් කුළුණට යනකොට ගේට් C එකෙන් තමයි අපි වෙහිකල් පාක් කරන්න ඇතුළු වුණේ. ඉතින් නෙළුම් කුළුණ ඉස්සරහින් කාර් පාක් එකට යන්න පුළුවන් වුණත් ඒ වෙලාවේ ෆන්ක්ෂන් එකක් තිබුණ හින්දා වෙන්නේ නැති යන්න දුන්නේ නැහැ. නමුත් මම දන්නේ සාමාන්‍ය විදියට ගේට් C එකෙන්ද යන්න කියලා. නමුත් ඉස්සරහිනුත් ගේට්ස් තිබුණා යන්න. නමුත් මේ ගේට් C එකෙන් ඔයගලන්ට වෙහිකල් එක පාක් කරලා මෙතනින්ම ඇතුළට යන්න පුළුවන්. ගේට් C එකෙන් ඇතුළු නම් වෙහිකල් පාක් එක තියෙන්නේ හරියටම නෙළුම් කුළුණ පිටිපස්සේ. එතන ඉඳලා අපි ඉස්සරහට යන්න ඕනේ. නෙළුම් කුළුණ වටේම මේ විදියට තමයි තියෙන්නේ. අපි දැන් ඉස්සරහට යමු. මෙතනින් තමයි එන්ටර් වෙන්නේ. ඇතුළට ගියපු ගමන් මේ විදියට තමයි තියෙන්නේ. නෙළුම් කුළුණ ගැන විස්තර ගොඩක් මේ විදියට ඩිස්ප්ලේ කරලා තියෙනවා. මෙතනින් ඔයාලා ටිකට්ස් ගන්න ඕනේ. ඔබ්සර්වේෂන් ඩෙස්ක් එකට කියන්නේ උඩටම යන්න ඔයගලන්ට රුපියල් 500ක් වැඩිහිටි කෙනෙක්ට අය වෙනවා. ඒ වගේම පික්සල් බ්ලූම් කියලා එකක් තියෙනවා. ඒකට යන රුපියල් 350ක් වෙනවා. එතකොට දෙකටම 850යි. පොඩි ළමයි යනවා නම් මේ ගාන වෙනස්. පොඩි ළමයිට වෙන්නේ මේ දෙකටම රුපියල් 400ක්. ඒ වගේම ෆොරිනර්ස්ලට මේ ගාන වෙනස් වෙනවා. මම අතන ඉස්සරහින් දාලා තිබුණා. ඔයගලන්ට ප්‍රයිසස් බලා ගන්න පුළුවන්. ටිකට්ස් අරගෙන ගේට් 1 එකෙන් ඇතුළු වෙන්න තියෙන්නේ. ඊට පස්සේ මේ වගේ ඩිස්ප්ලේ එකක් තියෙනවා. මේකේ කියන්නේ ඩිජිටල් ස්ක්‍රීන් එකක් දාලා තියෙනවා. ඔයගලන්ට ෆොටෝස් ගන්න පුළුවන් ලිෆ්ට් එක එනකම්. ලිෆ්ට් එක එන්න ටිකක් වෙලා යනවා. ඒ නිසා ගොඩක් දෙනෙක් කරන්නේ මෙතන මේ ස්ක්‍රීන් එක ඉස්සරහා වීඩියෝස් ෆොටෝස් ගන්න එක. දකුණු ආසියාවේ තියෙන වේගවත්ම විදුලි සෝපානය තමයි මේක. එතකොට මේක තප්පර 48කදී මීටර් 243ක් වගේ උසකට එක්කන් යනවා. නෙළුම් කුළුණේ උස ගත්තොත් මීටර් 356ක් වෙනවා. ලිෆ්ට් එක ආවට පස්සේ ලිෆ්ට් එකට යන්න කලින් මෙතන ටිකට්ස් චෙක් කරලා තමයි ලිෆ්ට් එකට දාන්නේ. ලිෆ්ට් 4ක් තියෙනවා මෙතන. ඒ වගේම අපි යන්න ඕනේ 29 වෙනි තට්ටුවට. එතකොට දැන් අපි ලිෆ්ට් එකේ යනකොට කන් අගුළු වැටෙනවා තේරෙනවා. නමුත් දැනෙන්නේ නැහැ. එච්චර බය වෙන්න දෙයක් නැහැ. ඒක තප්පර 48කදී වගේ ඉක්මනට උඩට යනවා. ඒ වගේම උඩට ගියපුවම මේ කන් අගුළු වැටෙන ගතිය නැති වෙනවා. හරි අපි දැන් ගිහින් බලමුකෝ. මේ තමයි නෙළුම් කුළුණේ අපි ඔබ්සර්වේෂන් ඩෙස්ක් කියන තැනට ගියපුවම පේන view එක. ඉතින් ඒ වෙලාවේ පොඩක් වැහිබර කාලගුණයක් තමයි තිබුණේ. ඉතින් අපි යන වෙලාවේ නමුත් අපි වීඩියෝස් ටිකක් ගත්තා. මේකෙදි මේ කලින් නම් මෙච්චර කියන්නේ කම්බි පැටවල් එහෙම ගහලා තිබුණ නැහැ. නමුත් පසු කාලීනව යම් සිදුවීම් නිසා මේගොල්ලන් ගොඩක් ආරක්ෂිතව මෙම ස්ථානේ හදලා තියෙනවා දැන්. මේ ඔබ්සර්වේෂන් ඩෙස්ක් එක වටේටම යද්දී ඔයාලට එක එක තැන්වලදී පෙන්눔 කරලා තියෙනවා. එතන ඉඳලා පේන්නේ මොනවද දැන් එයාපෝට් එක, ඒ වගේම මියුසියම් එක, ඒ වගේ කොළඹ තියෙන බේරවැව ගොඩක් දේවල් මෙතන ඉඳලා පේනවා. එතකොට මෙතන ඉඳලා ඒවට තියෙන දුර ප්‍රමාණ ඒ විදිහට මේගොල්ලන් දාලා තියෙනවා. ඒ වගේම රේල්වේ ස්ටේෂන් එක මෙතන ලස්සනට පේනවා. කොහොමද මේ කෝච්චිය යනකොට රේල් පාර ලස්සනට පේනවා. ඉතින් මේ දිගටම ඔයගලන්ට ගියපොම ලස්සනට වීඩියෝස් ෆොටෝස් එම් ගන්න පුළුවන්.
බේරව පේනවා කියලා ලස්සනට. ඒ වගේම මේ කොළඹ පෝට් එක එම ලස්සනට මෙතන ඉඳන් පේනවා. ඉතින් මේ ඔබ්සර්වේෂන් ඩෙස්ක් එක වටේම ඔයගලන්ට යදි මේ ටික හොඳට බලා ගන්න පුළුවන්. මෙතන ගෝල් ෆේස් හොටෙල් එක මෙතන ඉඳන් පේන විදිය. ඒ වෙලාවේ ගොඩක් තදටම මේ හුලං තිබුණා. මොකද මං කියවනේ වහින්න තිබුණේ කියලා. අපි කොහමද ඔක්කොම ටික බලලා ඉවරයි ඉතින් වැස්සා. නමුත් අපි උඩ ඔබ්සර්වේෂන් ඩෙස්ක් එකේ හැමදේම වටේටම ගිහිලා ඒ දේවල් කරාට ඉවරුණාට පස්සේ තමයි වැස්සේ. ඊළඟට අපි යන්න ඕනේ පික්සල් බ්ලූම් එක බලන්න. එතනට යන්න අපි දැන් ලිෆ්ට් එක එනකන් ඉන්නේ. දැන් කට්ටියක් පල්ලෙහාට ගියා. ඊට පස්සේ ආයි උඩට එනකන් පොඩි වෙලාවක් ඉන්න ඕනේ. දැන් අපිට යන්න ලිෆ්ට් එක ආවා. අපි ගිහින් බලමු ඊට පස්සේ මොනවද බලන්න තියෙන්නේ කියලා. අපි දැන් පල්ලෙහාට ආවා. පල්ලෙහාට ආවේ අපි කලින් අර එන්ටර් වුණ තැනටම තමයි ආවේ. ඔයගලන්ට මතක ඇති ඩිස්ප්ලේ එකක් දාලා තිබුණේ. එතනින් තමයි අපිට එක්සිට් වෙන්න තියෙන්නේ. ඊට පස්සේ අපිට එක්සිට් වෙලා ඊළඟට යන්න තියෙන්නේ පික්සල් බ්ලූම් එක බලන්න. මේ ලිෆ්ට් එකේ කොහෙවත් නවත්තන්න නැහැ. කියන්නේ 29 වෙනි තට්ටුවෙන් පස්සේ ආයෙ නවත්තන්නේ ග්‍රවුන්ඩ් ෆ්ලෝර් එකේ තමයි. ඒකට හේතුව තව තියෙනවා. කියන්නේ ෆන්ක්ෂන් තියෙන ෆ්ලෝර්ස් තියෙනවා. ඒ වලට නවත්තන්න නැහැ. ඒ වගේම ඔයගලන්ට මතක ඇති කැරකෙන රෙස්ටුරන්ට් එකක් තියෙන එක 27 වෙනි ෆ්ලෝර් එකේ තමයි තියෙන්නේ. දැන් අපි යන්න ගේට් 2 එකෙන් පික්සල් බ්ලූම් එක බලන්න. මෙතනින් ඇතුළට ගියාම ෂෝට් වීඩියෝ එකක් ප්ලේ කරනවා. ඒ කියන්නේ ලංකාවේ ඉතිහාසය ගැන ඒක සිංහලෙන්ද ඉංග්‍රීසියෙන්ද බලන්න ඕනි කියලා ඔයගලන් කියපුවම ඒක ඒ විදිහට ප්ලේ කරනවා. ඒ වගේම මෙතන ඩිස්ප්ලේ කරලා තිනවා ලංකාවේ ඉස්සර කාලේ විස්තර පිළිබඳව. ඉතින් මේක තමයි මේ ෂෝට් වීඩියෝ එක මෙතන ප්ලේ කරනවා. ඉතින් ලංකාවට ආපු ආක්‍රමණිකයන් ලංකාව නිදහස ලැබුණ විදිය ඒ වගේ ස්ටෝරි එකක් තමයි මෙතන ප්ලේ කරන්නේ. ඊට පස්සේ එතනින් ඇතුළට ගිහපම මේ වගේ ඩිජිටල් ස්ක්‍රීන් තියෙනවා. ඉතින් ඒ වල ෆොටෝස් වීඩියෝස් ගන්න පුළුවන්. මෙතන මේ තියෙන්නේ මේ අපි දැන් මෙතන තියෙනවා මේ විදියට මේ එකකට යද්දී එක සත්තු තමයි උඩට එන්නේ. දැන් හිතන්නකෝ දැන් මම අනිත් එකට යද්දී එතන ඉන්න වඳුරෙක් උඩට එනවා. ඒ වගේ එක සත්තු අපි අඩිය තියන්න උඩට එනවා මේ විදියට ලස්සනට. ඒ වගේ දෙයක් තමයි මෙතන තියෙන්නේ. මෙතන තියෙන සෙන්සර් එකක්. ඒගොල්ලන්ගේ තියෙනවා දැන් අපි මොනවා හරි මූවමන්ට්ස් කරාදී මේකෙත් ඒ විදියට මේ මූවමන්ට්ස් වෙනවා. මම ඉස්සරහට කරලා පෙන්නන්නම් කොහොමද ඒක වෙන්නේ කියලා.
මේකත් තවත් ඩිජිටල් ස්ක්‍රීන් එකක්. මේකෙත් මේ අපිට තියෙනවා මේ ලස්සනට මේ කියන්නේ මූවමන්ට්ස් එක්ක ලස්සන දේවල් මේ එනවා. මම පෙන්නන්නම් කරලා. ඉතින් මේ විදිහට ලස්සන ෆොටෝස් වීඩියෝස් එකලකට ගන්න පුළුවන් මෙතනත්. ඊළඟට මෙතන තියෙන්නේ මේ ලයිට්ස් චේන්ජ් වෙනවා. මේකට ටච් ස්ක්‍රීන් එකක් තියෙනවා. ස්ක්‍රීන් එක චේන්ජ් කරාදී මේකේ තියෙන ලයිට්ස් සහ ඒ යන පැටර්න් එක චේන්ජ් වෙනවා. ඉතින් මෙතන තමයි මේ ටච් ස්ක්‍රීන් එක ටච් කරන්න තියෙන්නේ. මෙතනින් ටච් කරපුවම මේකේ තියෙන ලයිට්ස් සහ පැටර්න්ස් වෙනස් වෙනවා. ඊට පස්සේ අපි ඒ ග්‍රවුන්ඩ් ෆ්ලෝර් එකට මේ එළියට ආපු ගමන් මෙතන මේ රෙස්ටොරන්ට්ස් තියෙනවා ග්‍රාන්ට් කෑම ගන්න කන්න. ඒ වගේම මෙතනින් දැන් ඔයගලන්ට එක්සිට් එකෙන් එළියට ආපුවම ආයෙත් මේ විදිහට තමයි පේන්නේ. එහෙනම් එන සතියේ අනිවාර්යයෙන්ම ඔයගලන්ට වීඩියෝ එකක් ගෙන්නම්. එතකන් ඔයාලා හැම දිනකටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මගේ YouTube channel එක තවමත් ඔයාලා subscribe කරලා නැත්නම් ඔයාලට ආරාධනා කරනවා මගේ YouTube channel එක subscribe කරන්න කියලා. ඒ වගේම ඔයාලට bell icon එක click කරොත් මගේ videos දැම්මක මම බලා ගන්නත් පුළුවන්. එහෙනම් ගිහින් එන්නම්.